Hello guys, what's up ඉතින් මොකද වෙන්නේ? ඔන්න අදත් YB vlog එකක එකතු වෙලා ඉන්න ඔයාව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා වීඩියෝ එකට. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා ඉතින් YB vlog ලංකාවේ ලස්සන තැන් ඔයාට අරගෙන යනවා වීඩියෝස් වලින්. අදත් යන්නේ මේ ලංකාවේ තියෙන ලස්සනම දිස්ත්‍රික්කයට සෞම්‍යම දේශගුණයක් තියෙන දිස්ත්‍රික්කයට කිව්වොත් මම හරි ඉතින් නුවර එළිය බලන්න යන ගමන. හැබැයි guys මේක විශේෂත්වය තමයි මේකත් අපි රයිඩ් එකක් විදිහට යන්නේ. මායි මගේ අයියයි කඳු පල්ලම් කැලෑමෙදින් ගමන භයංකර කිව්වට ඉතින් භයංකරකමක් නන් නෙවෙයි. අපි නම් පුළුවන් තරම් එන්ජොයි කරා මේ රයිඩ් එක. ලොන් රයිඩ් එකකට පස්සේ ඉතින් අපි නුවර එළිය සිසිල් බව විඳ ගන්න තමයි සූදානම් වෙන්නේ. කොහොම හරි වීඩියෝ එක පුරාවට දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලට. ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම YB vlog එක එකතු වෙලා ඉන්න. මේ තමයි YB vlog නුවර එළිය හොයාගෙන යන රයිඩ් එක. ලොන් රයිඩ් එකකට පස්සේ guys ඉතින් හැටන් තලව කැලේ පාරේ තියෙන ශාන්ත ක්ලයාස් view gallery එකට තමයි අපි මුලින්ම නවත්තුවේ. මෙතන ඉඳගෙන ශාන්ත ක්ලයාස් දියැල දිහා බලන ගමන් තේ එකක් එහෙම බීලා හිත නිවා ගන්නවා කියන එක ඉතින් මාරම ආසීතන vibe එකක්. ඒක ඉතින් ඔයාත් විඳ ගන්නම ඕන. කිලෝමීටර් 3ක් විතර ඈතින් පේන ශාන්ත ක්ලයාස් දියැල ඉතින් ලංකාවේ තියෙන ලස්සනම දියැලක්. ශාන්ත ක්ලයාස් view gallery එකටත් ඉතින් අපි සමු දීලා ආයෙත් අපේ ගමන පටන් ගත්තා. මොකද තවමත් අපි අපේ නවතින තැනට ගියේ නෑ. එතෙන් ගිහිල්ලා තමයි අපි ඊළඟ තැන් වලට යන්නේ. ඉතින් ඊළඟට අපිට හම්ම උනේ නානුවයි රේල්වේ ස්ටේෂන් එකෙන් ට්‍රේන් එකක් එහෙමත් බලලා අපි ඊළඟට පිටත් උනේ එඩින්බර්ග් වතු යායට. ඉතින් එඩින්බර්ග් වතු යායේ තමයි අපි ඉන්න ලොකේෂන් එක තියෙන්නේ. ඉතින් නවතින තැන තියෙන්නේ ක්‍රිස්ටල් කාසල් ළගේ. ඉතින් මෙතන රිවර් view ඉතින් කැබින් එකක් තියෙනවා. මේ විදිහට පහළට ගියාම මේ තියෙන්නේ මේ තමයි රිවර් කැබින් එක යාළගේ. ඉතින් අපි මෙතනත් මාරම ලස්සනයි guys. ඉතින් ඇවිල්ලා අපේ බඩමුට්ටු ටික හැම පිළිවෙලට තියාගෙන පාඩුවේ එඩින්බර්ග් වතු යායේ පොඩි වටයක් දැම්මා. මුලින්ම මේ සීතල මේ තේ වතු වල තියෙන vibe එක අපි විඳ ගන්න ඕනි හින්දා මාරම ලස්සන view එකක් guys. ඉතින් මේ එඩින්බර්ග් වතු යායේ තේ යායේ මැද්දෙන් යනකොට ඉතින් මාරම ආතල් vibe එකක් මේක. ඉතින් විඳ ගන්න ඕන එකක්. එඩින්බර්ග් වතු යායේ ඉතින් මේ විදිහට ඇවිදිනකොට වෙලාවට වැස්ස නම් වැඩියෙන් නැති දවස් ටිකක් තමයි අපිට හම්බුනේ. ඒක නිසා කූඩැල්ලොන්ගෙන් නම් ලොකු කරදරයක් වුණේ නැහැ. එඩින්බර්ග් වතු යායෙන් ඉතින් අපි ඊළඟට මේ ආවේ නුවර එළියට එන කෙනෙක් ඉතින් අනිවාර්යෙන් අමතක නොකර එන තැනකට. මේ තමයි ග්‍රෙගරි පාක් එක. හෝස් රයිඩ් එකක් එහෙම ගිහිල්ලා අපි පුළුවන් තරම් අපේ ගමන ලස්සන කරගෙන එන්ජොයි කරගන්න try කරා. මම ෆස්ට් ටයිම් තමයි මේ හෝස් රයිඩ් එකක් යන්නේ. ඉතින් ඒකත් වෙනම ආතල් එකක් guys. ගියපුවා ඉතින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ඉතින් අපි ආසායම ගියපු තැනක් තමයි මේ ග්‍රෙගරි පාක් එකේ තියෙන කානිවල් එක. රුපියල් 200ක පුංචි ටිකට් එකක් අරගෙන ඇතුළට ගිහිල්ලා ඇතුළේ සෙල්ලම් වලට ආයෙත් පේ කරන්න වෙනවා. හැබැයි ඉතින් පාඩුවක් නැහැ. අපි පුළුවන් තරම් එන්ජොයි කරා. ආයෙත් පුංචි කාලේට ගියපු දවසක් තමයි මේක. ඉතින් මම පුළුවන් තරම් එන්ජොයි කරා මේ කානිවල් එකත්. ඉතින්
ගයිස් මේ කානිවල් එකට ආපුවම අමතක කරන්න බැරි චරිත දෙකක් ඉන්නවා. ඒ දෙන්න නම් අපිට පුදුම වදයක් තමයි දෙන්නේ. ඒ උනාට ඒ දෙන්න හරි කියුට් අනේ. එයාලට මොනවා හරි කන්න අරන් දෙනකන් නම් අපිට එයාලගෙන් බේරිල්ලක් නැහැ. මෙන්න මේ දෙන්නට ඉතින් අපි පුළුවන් විදිහට උදව්වක් කරලා කන්න බොන්න අරන් දීලා එයාලා ඉතින් එන කට්ටියගෙම තමයි බඩ පුරව ගන්න මං හිතන්නේ. බෝල ගෙඩි වගේ ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපි ආයෙත් එන්ජොයි කරන්න පටන් ගත්තා. ඒකේ තියෙන ඇතුලේ තියෙන සෙල්ලම් වලට ඉතින් ගිහිල්ලා හරි ගයිස් ඉතින් අපේ දෙවෙනි දවසක් පටන් ගත්තේ මෙන්න මේ විදිහට. අපි මුලින්ම ගියේ නානුවේ වෝටර්ෆෝල් එක බලන්න. ඉතින් මෙතෙන්ට ගියපු කෙනෙක් දන්නවා මෙතන තියෙන මාරම ලස්සන වයිබ් එක. ඉතින් මෙතන අනිවාර්යෙන් මතක් කරන්න ඕන දේ තමයි උඩින් ඔය යන රේල් පාර. ඉතින් මෙතනින් ට්‍රේන් එක යන වෙලාවට නම් මාරම ලස්සනයි ගයිස්. ඉතින් අපි උදේම ආවේ කොහොම හරි ට්‍රේන් ටයිම් උත් බලාගෙන ඔයාලට ඒකත් පෙන්වන්න. අපේ වැඩේ සාර්ථක වුණා. කොහොම හරි කරලා අපිට ට්‍රේන් දෙකක්ම යනවා අල්ල ගන්න පුළුවන් වුණා වීඩියෝ එකට. මම දැකපු තවත් ලස්සන වෝටර්ෆෝල් එකක් තමයි මේ තියෙන්නේ ට්‍රේන්. ඉතින් මෙහෙට යන චූටි එක වගේ මේ හැයින් එන ලොකු එකත් අපි දෙකම ගත්තා. නානුවේ වෝටර්ෆෝල් එකෙත් ඉතින් මේ විදිහට ලස්සන බලලා අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. අපි යන්න හිතාගෙන ඉඳපු ලස්සනම තැන හොයාගෙන. මම නම් මේ ගමනේ ආසම තැන තමයි මෙතන. හරි ගයිස් ඉතින් ඔන්න අපි කියපු තැනටත් ආවා. මේ තමයි බෝමුරු ඇල්ල. බෝමුරු ඇල්ලට ඉතින් පාරේ වාහනේ ඇවිල්ලා එතනින් පාක් එකේ දාලා යන්න තියෙනවා කිලෝමීටරයක් විතර ඇතුළට. ඒකත් මාරම ලස්සන මාරක්. ඉතින් ඒකේ ලස්සනත් අපි පුළුවන් විදිහට ඔයාලට පෙන්නන්න. අනිවාර්යෙන් YB vlog එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් බෝමුරු ඇල්ලට ගියපු අය ඉන්නවනම් එයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද ඔයාලගේ එක්ස්පීරියන්ස් කියලා. පඩි පෙළවල් ගල් මුල් වැල් අස්සෙන් රිංගගෙන පැනගෙන යන්න තියෙන මේ පාරත් ඉතින් මාරම ආතල් ගමනක්. ඉතින් රුපියල් 100ක ටිකට් එකක් ගන්නවා එතනින් යන්න. ඉතින් ඒකත් අරගෙන අපි යන්න හදන්නේ. කෑම බීම ටිකකුත් ගත්තා. ඒක නැති වුණොත් ඉතින් අපි කෑවේ නෑ වගේනේ. මේ ලස්සන විඳ ගන්නකොට ඉතින් අපේ පරිසරයේ ජීවිතයට හානියක් වෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් ඔයාලා මේ විඳ ගන්නකොට පරිසරයට හානියක් නොවන විදිහට ඉන්න වගේ බලා ගන්න. ඔයාලගේ පියසටහන් විතරක් ඉතුරු කරලා ඉන්න කියලා මතක් කරනවා. මොකද මේ ජල පෝෂක කලාප ලංකාවේ හුඟක් වටින තැන් තමයි මේවා අපිට තියෙන. බෝමුරු ඇල්ල වගේම ගයිස් ඉතින් යන පාරත් මාරම ලස්සන පාරක් මම කිව්වා වගේම.
උමාවේ ප්‍රධාන අතුගංගාව විදියට සලකන ඉතින් දුග්ගල ඔයේ ඉහළ කොටසෙන් තමයි මේ පයින් යන පාරත් ගයිස් ඉතින් සාමාන්‍ය විනාඩි 45ක් පැයක් විතර ඔයාලට පයින් ඇවිදගෙන යන්න තියෙනවා. ඉතින් ඔය ඈතින් පේන්නේ දිය ඇල්ල ළඟට ගියාම ඒකේ ලස්සන නම් කියලා වැඩක් නැහැ. ඉතින් ඒ යන පාර මාරම ලස්සනයි. ඉතින් අපි ඒකයි පුළුවන් විදිහට මේ චූටි ක්ලිප්ස් ඔයාලට අරගෙන ආවේ පෙන්වන්න. ඔන්න ගයිස් ඉතින් බෝමුරු වැල්ල පේන මානෙට ඇවිල්ලා ඉන්නේ. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ තමයි බෝමුරු වැල්ල. බෝමුරු වැල්ලට දෙපැත්තේ මෙන්න පාරවල් තියෙනවා. මගක් ඇවිල්ලා බෙදිලා යන්න පුළුවන් අපි පෙන්නපු තැනින්. ඉතින් අපි දෙපැත්තම අරන් ඉන්නම්. ඔයාලා දන්නවා YB vlog එකේ එකතු වෙලා ඉන්න කෙනෙක් නම් පුදුම පිස්සුවක් තියෙන මේ වගේ තැන් පිස්සුවෙන් වගේ එන්ජොයි කරන චරිතයක් මම පුළුවන් තරම් මෙතෙන්ට ඇවිල්ලා ඒක වින්දා. ඉතින් ඒක ඔයාලත් විඳ ගන්නම ඕනි. අත්දැකීමක් ඉතින් ගිහිල්ලා බලන්න යන අය කමෙන්ට් එකක් දාන්න. මේ තමයි ඉතින් බෝමුරු වැල්ල සීතල නුවර එළියේ. හරි ගයිස් ඉතින් එතනටත් සමුදුන්නාට පස්සේ අපිට ඊළඟට යන්න තියෙන තැනත් ඒ වගේම ලස්සන තැනක්. ඉතින් එතන ලස්සන කතන්දර ගොඩක් කියවෙන තැනක්. හරි ගයිස් ඉතින් ඔන්න ඔය විදිහට අපි බෝමුරු වැලට සමුදීලා ආයෙත් ඉතින් රයිඩ් එකෙන්ම ආවේ. තවත් ලංකාවේ තියෙන ටිකක් ජනප්‍රිය වෙනස් කතාවක් ගැන කියවෙන දියැලක් බලන්න යන්න. ඉතින් මෙතන දියැලක් මේ තමයි ලවර්ස් ලීප් කියන්නේ. ඉතින් ආදරවන්තයෝ පැනපු දියැල කියලා හඳුන්වන දියැල. ඉතින් ඒකටත් ටිකක් දුරට අපිට කන්ද උඩට නැගගෙන යන්න තියෙනවා. මේ විදිහට පාර හොයාගෙන යන්න පුළුවන්. ඉතින් එතන මගක්කට යනකම් වාහනවල ගිහිල්ලා අපි බයික් එකේ ගිහින් බින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. වීල් වල එහෙම ළඟටම යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටිකක් ලොකු වාහනයක આવත් නම් මගින් තව බහින්න වෙනවා. කොහොම හරි ඇවිල්ලා මේ විදිහට ඉතින් යන්න තියෙන ටිකක් හයිකින් එකකට හුරු ගමනක් තමයි මේක. ඒකත් ඉතින් වෙනස්ම ආතල් එකක්. ඉතින් මම හරි ආස වැඩක් මේක. කොහොම හරි ඉතින් අපි ගිහිල්ලා ආවා ලවර්ස් ලීප් දියැල බලන්නත්. ඉතින් ඒකත් මාරම ලස්සන දියැලක්. උඩින් නිකන් අර කොණ්ඩයක් කඩනවා වගේ හරි ලස්සනට වැටෙනවා. අර ඈතින් පේන්නේ ලවර්ස් ලීප් දියැල. ඉතින් අපි තව ටිකක් ළඟට යන් එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඉතින් මෙතනට ගියපු කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා විස්තර කියන්න. හරි සීතල වතුර පාරක් ගයිස්. ඉතින් ඒකත් මාරම එන්ජොයබල්. ඉතින් ඔයාලටත් ගිහින්ම බලන්න පුළුවන්. නුවර එළිය ගැන ඉතින් වතුරේ සීතල ගැන කියනවනේ. ඉතින් නුවර එළිය තමයි මතක් වෙන්නේ හැමෝටම. ඒක 아무තුවෙන් කියන දෙයක් නෙවෙයි. ඉතින් කොහොම හරි අපි එනකොට මෙතෙන් ඇවිල්ලා හිටියා තව යාළුවෝ දෙතුන් දෙනෙකුත්. අපි යාළුවත් එක්කත් පොඩ්ඩක් කතා කරා. ඒ කට්ටියත් මාරම ඉන්ට්‍රෙස්ට් ඉතින් ලංකාවේ තියෙන මේ ලස්සන තැන් ගැන බලන්නකො කවුද කියලා. වීඩියෝ එකට උපරිම සාධාරණයක් කරන්න බලාගෙන ඉතින් මට පුළුවන් හැම තැනින්ම රිංගලා ගිහිල්ලා වීඩියෝ ෂොට්ස් ගත්තා. ඉතින් මම මේ වීඩියෝ එකට
guys ඉතින් මේ දෙන්න තුන් දෙනා ඉතින් එයාලත් ෆොරින්ලා ඉතින් ලංකාවේ ලස්සන බලන්න පිටරට ඉඳන් එන මිනිස්සු ඒ කට්ටිය ඉතින් මාරම ආදරේ මේ රටට ඉතින් අපි එතකොට ඒ කට්ටියටත් එක්ක හරියන්න කොච්චර මේ රට රැක ගන්න ඕනද පරිස්සම් කර ගන්න ඕනද කියන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැ. එයාලත් එක්ක කතා කරනකොට ඉතින් එයාලත් ලංකාව පුරාම විදපු කට්ටියක්. සමහර තැන්වල අපිටත් වඩා හොඳට එයාලා දන්නවා සමහර තැන් ගැන. ඉතින් අපි සතුටු වෙන්න ඕන ආඩම්බර වෙන්න ඕන රටක් විදිහට අපේ ලංකාව සංචාරක කර්මාන්තයේ මාර ඉස්සරහට ගිහින් තියෙනවා මේ වෙනකොට. හරි guys ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ නුවරඑළිය ගමන අපි ඉවර කරන්න තිතුවේ. ඉතින් තවත් ආයෙ පාරක් ඉතින් නුවරඑළිය යනවා. මම ගියොත් අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකකුත් අරන් එනවා. මේ ඈතට මාරම ලස්සනට මේ ලවස්ලිප් දිවැල්ලේ උඩට ආපුවාම වටපිටාව බලන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න හිතුවා. ඉතින් YB vlog එක දිගටම එකතු වෙලා ඉන්න. තව යන්න ඕන තැන් අපිට කියන්න අපි අනිවාර්යෙන් අරන් එනවා ඔයාලට ලංකාව පුරා ගිහිල්ලා. ඉතින් එහෙනම් අපි අදට වීඩියෝ එකෙන් සමු ගන්නම්. goodbye හැමෝටම ජය වේවා. දිගටම YB vlog එක එකතු වෙලා ඉන්න. අපව subscribe කරලා like කරලා comment එකක් දාලා එහෙනම් අපි ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.